එතකොට මේ ආන්තික පිරිවැය සහ ආන්තික ප්‍රතිලාභ සමානව නිමවුම වෙන්නේ B නිමවුම. ඒ අනුව දරුවනේ මෙන්න මේ B කියන්නේ ආර්ථික කාර්යක්ෂමතාවයේ අත්කරගන්න නිමවුම් ලක්ෂ්‍යයක්. ආර්ථික කාර්යක්ෂමතාව. එතකොට මෙන්න මේ ආර්ථික කාර්යක්ෂමතාවය කියන එක කොටස් දෙකකින් තමයි හැදෙන්නේ. ආර්ථික කාර්යක්ෂමතාවයේ ඉටුවීම සඳහා කොන්දේස දෙකක් ඉටු විය යුතුයි. පළවෙනි එක දරුවනේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව. දෙවෙනි එක සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාව. සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාව. එකක් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය, දෙක සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය. මෙන්න මේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය සඳහා කොන්දේසි දෙකක් ඉටු විය යුතුයි. එක පූර්ණ සේවා නියුක්තිය. හොඳට ඔළුවේ තියාගන්න ඕනේ මේවා. පූර්ණ සේවා නියුක්තිය. පූර්ණ සේවා නියුක්තිය. නිතර ප්‍රශ්න අහන තැනක් තමයි මේ ආර්ථික කාර්යක්ෂමතාව. ඒතර කිසියම් ආර්ථිකයක් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය අත්කර ගන්න නම් කොන්දේසි දෙකක් ඉටු කරගත යුතුයි. එකක් පූර්ණ සේවා නියුක්තිය, අනිත් එක පූර්ණ නිෂ්පාදනය. පූර්ණ නිෂ්පාදනය. එනම් කිසියම් ආර්ථිකයක් පූර්ණ සේවා නියුක්තියේ සහ පූර්ණ නිෂ්පාදනයේ කියන අරමුණු දෙක ඉටු කරගෙන ඉන්නවා නම් ඒ ආර්ථිකය මොන කාර්යක්ෂමතාවයේ පසු වෙනවද? නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේ පසු. එතකොට සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය ඇති වෙන්නේ ආන්තික පිරිවැය MC ආන්තික ප්‍රතිලාභ වලට සමාන වන අවස්ථාවේ. මතක තියාගන්න මොකක්ද? ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ වලට සමාන වන අවස්ථාවේදී ආර්ථිකයේ මොකක් ඇති වෙනවද? සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය ඇති වෙනවා. මේ කොන්දේසියම තව විදිහට කියන්න පුළුවන්. ආන්තික පිරිවැය ඒ භාණ්ඩයේ මිලට සමාන වන අවස්ථාවේදී මොකක් කාර්යක්ෂම වෙනවද? සම්පත් බෙදී යාම කාර්යක්ෂම වෙනවා. එතකොට දරුවනේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියන්නේ අවම පිළිවෙලක් යටතේ උපරිම නිමවුමක් බිහි කිරීම. මොකක්ද නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියන්නේ? අවම පිළිවෙලක් යටතේ උපරිම නිෂ්පාදනයක් බිහි කිරීම. එහෙම නැත්නම් ආර්ථිකයේ සතු සම්පත් වලින් උපරිම ඵලදාවක් ලබා ගැනීම තමයි මොකක් කියන්නේද? නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. එතකොට නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේ ඉටු වෙන නම් ඒ ආර්ථිකයේ සතු සියලුම සම්පත් නිෂ්පාදනයේ සඳහා යෙදවෙන්නත් ඕන. ඒකට අපි කියනවා මොකක් කියලාද? පූර්ණ සේවා නියුක්තිය. ඒ වගේම තමයි ඒ නිෂ්පාදනයේ යෙදවෙන සම්පත් වලින් උපරිම ඵලදාවක්, උපරිම නිමවුමක් ලැබෙන ආකාරයට නිෂ්පාදනයේ යෙදවිය යුතුයි. ඒකට අපි කියනවා මොකක් කියලාද? පූර්ණ නිෂ්පාදනය. එතකොට දරුවනේ කිසියම් ආර්ථිකයක් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය අත්කර ගන්න නම් අනිවාර්යයෙන්ම පූර්ණ සේවා නියුක්තිය අත්කර ගන්නත් ඕන, පූර්ණ නිෂ්පාදනය අත්කර ගන්නත් ඕන. ඊට පස්සේදී ඔබ දැනගත යුතුයි සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද කියලා. සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය කියන්නේ දරුවනේ සමාජයට වඩා උවමනා කරන, සමාජ වර්ණයට ගැලපෙන භාණ්ඩ හා සේවා සංයෝගයේ නිපදවීම සඳහා හිඟ සම්පත් බෙදාවෙන් කිරීම තමයි මොකක් කියන්නේද? සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව. මොකද යුද්ධයක් තියෙන අවස්ථාවක වැඩිපුර නිෂ්පාදනය කරන්න යුදෝපකරණ. යුද්ධයක් නැති අවස්ථාවක වැඩිපුර නිෂ්පාදනය කරන්න සිවිල් භාණ්ඩ. යුද්ධයක් තියෙන අවස්ථාවක වැඩිපුර සිවිල් භාණ්ඩ නිෂ්පාදනය කරත් වැඩක් නැහැ. මොකක් කාර්යක්ෂම නැද්ද? සම්පත් බෙදී යාම කාර්යක්ෂම නැහැ. සමාජයේ වමනාවලට ගැලපෙන්නේ නැහැ. සමාජ වර්ණයට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා සමාජයට වඩා උවමනා කරන භාණ්ඩ සංයෝගයේ නිපදවීම සඳහා හිඟ සම්පත් බෙදාවෙන් කිරීම තමයි සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය කියන්නේ. එතකොට යුද්ධයක් තියෙනවාට වැඩිපුර යුදෝපකරණ නිපදවිය යුතුයි. එතකොට සම්පත් බෙදී යාම කාර්යක්ෂම වැඩිපුර යුදෝපකරණ. යුද්ධයක් නැති වෙලාවක වැඩිපුර සිවිල් භාණ්ඩ. එතනදී සම්පත් බෙදී යාම කාර්යක්ෂමයි. අන්න ඒ විදිහට සමාජයට වඩාත් උවමනා කරන, එහෙම නැත්නම් සමාජ වර්ණයට ගැලපෙන භාණ්ඩ හා සේවා සංයෝගයේ නිපදවීම සඳහා හිඟ සම්පත් බෙදාවෙන් කිරීමට අපි කියනවා සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාව. එහෙනම් දරුවනේ කිසියම් ආර්ථිකයක් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයයි සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවයයි දෙකම අත් කරගත්තම ඒ ආර්ථිකය ආර්ථික කාර්යක්ෂමතාවයේ පසු වෙනවා. එහෙනම් මේ අවබෝධය ඔබට අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. එතකොට කිසියම් ආර්ථිකයක් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය අත්කර ගන්නවා නම් කිසියම් ආර්ථිකයක් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය අත්කර ගන්නවා නම් දරුවනේ
ඒ ආර්ථිකයේ කටයුතු කරන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මත ලක්ෂයක. හොඳට මතක තියාගන්න මේක. කිසියම් ආර්ථිකයක් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේ පසු වෙනවා නම් කිසියම් ආර්ථිකයක් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේ පසු වෙනවා නම් ඒ ආර්ථිකයේ අනිවාර්යයෙන්ම කටයුතු කරන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මත ලක්ෂයක. එතකොට දරුවනේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මත ඉන්න මෙන්න මේ සෑම ලක්ෂයක්ම නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය පසු කරාට නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය අත් කරගත්තට මේ එක් ලක්ෂයයි සමාජයට වඩා උවමනා කරන භාණ්ඩ සංයෝගයක් තියෙන්න පුළුවන් එකයි. සමාජයට වඩා උවමනා කරන භාණ්ඩ සංයෝගය අපි හොයාගන්න මෙන්න මේ දෙක සංසන්දනය කළ බලන්න. කවුද මේ දෙන්න? ආර්ථික පිරිවැය සහ ආන්තික ප්‍රතිලාභ. ආන්තික පිරිවැය සහ ආන්තික ප්‍රතිලාභ. ආන්තික පිරිවැය කියන්නේ දරුවනේ සැපයුම් වක්‍රය. ආන්තික ප්‍රතිලාභ වක්‍රය කියන්නේ ඉල්ලුම් වක්‍රය. මෙන්න බලන්න මම ඒකත් අදලා පෙන්නනවා. මේ බලන්න සම්පත් බෙදියාම කාර්යක්ෂම ලක්ෂ්‍ය හොයාගන්න විදිය. මම ඔය ඇඳා ඉල්ලුම් වක්‍රය ඒ කියන්නේ ආන්තික ප්‍රතිලාභ වක්‍රය marginal benefit curve. එතකොට දරුවනේ ඔන්න මම අඳිනවා ආන්තික පිරිවැය වක්‍රය MC. ඒක තමයි සැපයුම් වක්‍රය. ආන්තික ප්‍රතිලාභ වක්‍රය තමයි ඉල්ලුම් වක්‍රය. එතකොට මේ ආන්තික පිරිවැය සහ ආන්තික ප්‍රතිලාභ සමානව නිමවුම වෙන්නේ B නිමවුම. ඒ අනුව දරුවනේ මෙන්න මේ B කියන්නේ ආර්ථික කාර්යක්ෂමතාවයේ අත් කරගන්න නිමවුම් ලක්ෂයක්. B ලක්ෂයේදී දරුවනේ B ලක්ෂයේ මායිම් වක්‍රයේ මත ඉන්න නිසා නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේ පසු වෙනවා. ආන්තික පිරිවැය B ලක්ෂයේදී ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ වලට සමාන නිසා සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාවයත් ඇති වෙනවා. එතකොට දරුවනේ සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාවයත් ඇති වෙලා නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයත් ඇති වෙන්නේ මොන ලක්ෂයේදීද? B ලක්ෂයේදී. ඒ කියන්නේ B කියන්නේ ආර්ථික වශයෙන් කාර්යක්ෂම ලක්ෂය. එහෙම නැත්නම් මේ ලක්ෂ තුනෙන් B ලක්ෂය තමයි දරුවනේ ආර්ථික කාර්යක්ෂමතාවය ඇති කරගන්න ලක්ෂය. මේ බලන්න ඒ ලක්ෂය ගැන. ඒ ලක්ෂය නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ මත ඉන්න එකෙන් කියවෙනවා ඒ ලක්ෂය නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේ පසු වෙනවා. නමුත් එයා නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේ පසු වුණාට එයාගේ ආර්ථික පිරිවැයට වඩා ආන්තික ප්‍රතිලාභ වැඩි. මෙන්න ආන්තික පිරිවැය මෙතන, ආන්තික ප්‍රතිලාභ මෙතන. ආන්තික පිරිවැයයි ආන්තික ප්‍රතිලාභය අතර වෙනසක් තියෙන නිසා ඒ ලක්ෂය නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේ පසු වුණාට සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාවය ඇති කරගන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ලක්ෂය දරුවනේ ආර්ථික කාර්යක්ෂමතාවය අත් කරගන්නේ නැහැ. ඒ වගේම C ලක්ෂය ගැන කතා කරොත් C ලක්ෂය ගැන C ලක්ෂයත් මායිම් වක්‍රයේ මත ඉන්න නිසා දරුවනේ ඒකෙන් කියවෙනවා නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේ පසු වෙන බව. නමුත් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේ පසු වුණාට ආන්තික පිරිවැය සහ ආන්තික ප්‍රතිලාභ එකිනෙකට වෙනස් නිසා සම්පත් බෙදියාම කාර්යක්ෂම වෙන්නේ නැහැ C ලක්ෂයේදී. ඒ කියන්නේ C ලක්ෂය නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය අත් කරගත්තට සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාවය අත් කරගන්නේ නැහැ. ඒ කියන්නේ C ලක්ෂයට ආර්ථික කාර්යක්ෂමතාවය ඇති කරගන්න බෑ. ඒ අනුව මේ A B C කියන ලක්ෂ තුනෙන් ආර්ථික කාර්යක්ෂමතාවය ඇති වෙන්නේ එක ලක්ෂයකයි. ඒක තමයි B ලක්ෂය.